දෙපැත්තෙම ගස් වැවිලා තියෙනවා. ඒක පුදුම ලස්සනක් තියෙන්නේ. නුවර පාරේ යමින් ගමන ඉන්නේ. නුවර පාරේ යමින් ගමන ඉද්දී පුරුදු කඳු පන්තියක් හම්බුණා. මාතලේ කියලාත් නැහැ ඉතින් වෙනසක්. අවුව වැඩි මේ දවස්වල. ඉතින් පටන් ගැම්ම මේ වගේ නම් කඳු මුදුනට ගියහම මොන වගේ හැඟීමක් දැනේද? අද හුලංගල ගමනේ ඔයගොල්ලෝ දැකපු නැති කෙනෙක් ඉන්නවා. කඳු මුදුන තුනයි එකයි ඔන්න තියෙනවා කිලෝමීටර් 100 ගණනක් ගෙවා පැය 3මාරක් 4ක් තිස්සේ හොයන් ආපු හුලංගල view point එක. ඇයිනෝනේ වතුර වල සද්දේ අරුන්කන් දීගෙන ඉන්න මොනතරම් නිස්කලංක බවක්ද දැනෙන්නේ කියලා. මට දැවුණා මම කකුල යනවා. දෙනවනේ යාළුවා. හෙලෝ කට්ටියට කොහොමද ඉතින්? ඔන්න අද අරන් වෙලා තියෙනවා තවත් අලුත් vlog එකක්. ඉතින් මම දැන් මේ ඉන්නේ උතුරු මැද පළාතත් මධ්‍යම පළාතත් වෙන වෙන සීමාවේ. ඉතින් අද අපි යන්නේ හුලංගලට. ඉතින් හුලංගල ගිහිල්ලා බලමු ඒතන තියෙන සුන්දරත්වය. තව දුර යන්න තියෙනවා. එහෙනම් හුලංගලට කිට්ටු කරලා අපි ආයෙත් හම්බෙමු. ඔන්න අපි දැන් දඹුල්ල නගරයේ පසු කරලා මහනුවර මාර්ගයේ ටිකක් දුර ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. මේ මාර්ගයේ ඉස්සරහට එද්දී හරි ප්‍රසිද්ධ ස්ථානයක් හම්බෙනවා. ඒ තමයි රංගිරි දඹුලු විහාරය. ඉතින් අද අපේ රංගිරි දඹුලු විහාරය බලන්න යන්න අදහසක් නැහැ. අපි ගෙලින්ම යන්නේ හුලංගලට. ඉතින් නාවුල පසු කරලා මඩවල උල්පතින් හැරිලා තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ තව ඉස්සරහට ගිහිල්ලා අපි බලමු හුලංගල කියන සුන්දරත්වය. එහෙනම් යම් මාත් එක්ක හුලංගලට. හරිම ලස්සන දෙයක් දැක්කා. බලන්නකො මේ පාරේ තියෙන ලස්සන. දෙපැත්තෙම ගස් වැවිලා තියෙනවා. ඒක පුදුම ලස්සනක් තියෙන්නේ. අපි දැන් ඉන්නේ නාවුල ටවුන් එකේ. ඉතින් නාවුල ටවුන් එකට ආවයින් පස්සේ හරිම ලස්සනයි නාවුල ටවුන් එක. එහා පැත්තේ නාවුල කන්ද පේනවා. මේ පැත්තේ වෙල්යාය. ඉතින් නාවුල ටවුන් එක පහු කරලා මඩවල උල්පතින් හැරිලා තමයි හුලංගලට යන්න තියෙන්නේ. තව කිලෝමීටර් 26ක් තියෙනවා. අපි මෙතන ඉඳන් මැප් එක දාගත්තා. මොකද අපිටත් පාර වර්ධින්න පුළුවන් නිසා. එහෙනම් මඩවල උල්පතින් හැරිලා අපි ආයෙත් හම්බෙමු. නුවර පාරේ යමින් ගමන ඉන්නේ. නුවර පාරේ යමින් ගමන ඉද්දී පුරුදු කඳු පන්තියක් හම්බුණා. පේනවා දැක්කේ මේ මෙතන තියෙනවා කුළුණු වගේක්. දැන් නම් මීදි මේ වැහිගෙන යන්නේ. ඔය කුළුණු ටිකම අපි දැක්කා රිවර්ස්ටන් ගිය වෙලාවේ. ඒත් එක්ක මේ පැත්තට බැලුවෙන් පස්සේ පේනවා ඇති නකල්ස් කඳු පන්තිය පේනවා. ඉතින් අපි ඉන්නේ දැන් මාතලේ දිස්ත්‍රික්කේ. ඉතින් නකල්ස් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කේ පිහිටි කඳු පන්තියක්. ඉතින් හරි ලස්සනට මේ ටික පේනවා එකම තැනකදී. අපි පිටවල පතනදිත් දැක්කා. හැබැයි එදා නම් මීදි මේ වෙහෙලා තිබ්බේ. හැබැයි දැන් නම් අද නම් හොඳටම පේනවා නකල්ස් කඳු පන්තිය. ඉතින් බලන්න හරිම ලස්සනයි. දඹුල්ල නුවර පාරේ ඇවිල්ලා හුලංගලට යන්න මාර්ග කීපයක්ම තියෙනවා. මඩවල උල්පතින් හැරිලා යන්න වෙනම පාරක් තියෙනවා. ඊට කලින් හැරෙන්න වෙනම පාරක් තියෙනවා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට පේනවා මහවෙල කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ පාරෙන් ගිහිල්ලත් යන්න පුළුවන්. මහවෙල පාරේ ඇවිල්ලා කෙලින්මෙද්දි මේ වගේ චර්ච් එකක් එක්ක තව හන්දියක් හම්බෙනවා. එතනින් දකුණට දාලා තමයි හුලංගලට යන්න තියෙන්නේ. ඒ කියන්නේ යටවත්ත පාරට තමයි වැටෙන්නේ. අපි ඒ මාර්ගය දිගේ යන් ඉදිරියටම.
ඒ පාරේ දිගටම ඇවිල්ලා යටවත්ත කියලා මේ වගේ බෝඩ් එකක් හම්බෙනවා. මේ බෝඩ් එක ගහලා තියෙන පාරේ දිගටම යන්න ඕනේ. ඒ යටවත්ත පාරේ ටිකක් දුර ඇවිල්ලා ආය තව හන්දියකට වැටෙනවා සැලගම හන්දිය. ඉතින් සැලගම පාරේ ටිකක් දුර ඇවිල්ලා ඔහොම එද්දි හුලංගලට කියලා මෙහෙම බෝඩ් එකක් ගහලා තිනවා කිලෝමීටර් 5යි කියලා. ඉතින් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ගිහින් බලමු ගමනාන්තර ගොඩක් ළඟයි. ගිහිල්ලා සුන්දරත්වය විඳිමු ඉතින්. ඒ පාරෙද්දි ආය හුලංගලට කියලා මෙහෙම බෝඩ් එකක් ගහලා තිනවා. හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. පාර ගහලා තියෙනවා. ඉතින් මේ පාරේ දිගටම යන්න තමයි තියෙන්නේ. හුලංගල ඔන්න අපේ ගමනාන්තේ ළඟා වෙලාමයි තියෙන්නේ. පේනවා ගහලා තියෙනවා මේ හුලංගල මිනිමල් සෙන්ට් කියලා. අතන තමයි ටිකට් කවුන්ටරේ තියෙන්නේ. ඉක්මනින් යමු ටිකට් ගන්න ගිහිල්ලා යමු කඳු මුදුනටම. හුලංගල කඳු මුදුනට යනවා නම් ටිකට් එකක් ගන්න එක අනිවාර්යයි. එක්කෙනෙක්ට රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕනේ. කැම්පින් කරන්න යනවා නම් එක්කෙනෙක්ගේ ඉඳන් 10 දෙනෙක් වෙනකම්ම පැය 24කට අය කරන්නේ රුපියල් 5000ක් විතරයි. මේ ගැන වැඩි විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒ විස්තර දැනගන්න පුළුවන්. එතකොට ඒකට අපි දෙන්නේ වොටර් කෙනෙක් තාවා. මොකක්ද කනිවාරම වොටර් කෙනෙක් තාවා බෝට් එකක් තියෙනවා අපි බලන්න තමයි දාන්නේ. ඊට පස්සේ ආ පොස්ට්රූම් කියලා වස්ත්‍ර කියලා ලොකු චාර්ජස් එක තමයි ඒක. ඒකට ටෙන්ට් අරවම ගත්තේ ගේන්න ඕනේ. ඔය කාලේ ටෙන්ට් ගන්න ඕන නම් අපිට මෙතනින්ම ගන්න කරන තැන කෙනෙක්ව කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. දැන් වෙන කොහෙවත් ගන්න ඕන ප්‍රයිස් එක ඒකමයි. පල්ලයක් තියෙන ප්‍රයිස් තමයි. ප්‍රයිස් වල වෙනසක් නැහැ. ඔයාලට බඩු ගන්න පුළුවන්. මෙතනින්ම ඕන නම් ඒක ඒකට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක අපි කිසි කරන්න දෙයක් නැහැ. අපුවන්ට ඒවා කන්ටැක්ට් කරලා දෙනවා විතර. වායාත් කතා කරගෙන ඒක තමයි කරගන්න. මේ නම්බරේ කන්ටැක්ට් කරලා මේ නම්බරේ ගන්න නැත්නම් මගේ නම්බරේට කෝල් අපි කපල්ස් බලලා යද්දි අයිඩිස් බලනවා 10කට වැඩි නම් විතරයි අපි යවන්න ඕනේ. නැත්නම් කැම්පින් යද්දි අපි ගාව අයිඩිස් කියලා යන්න ඕනේ. අපි හුලංගල හයික් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් වාහන අපේ බයික් එකේ නේ අපි ආවෙති. බයික් එක දැම්ම පහල කාපාක් එකේ. ඉතින් කාපාකේ දාලා ටික දුරක් යන්න ඕනේ කිලෝමීටර් 2ක් විතර කඳු මුදුනට. බයික් එකෙන් යන්න පුළුවන්. හැබැයි පාර සවුත්තුයි. ඒක නිසා අපි පයින් යනවා. මේ තියෙන ටිකට් එක ටිකට් එක රුපියල් 100ක් වෙනවා. කැම්පින් කරනවා නම් රුපියල් 5000ක් ගෙවන්න ඕනේ. විස්තර ටික මම වීඩියෝ වලින් දාන්නම් ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ දකින්නත් ඇති. ඔහොම තමයි තියෙන විස්තරේ. දැන් වෙලාව දවල් 12යි. හරියටම 12යි. ඉතින් දවල් 12ට පුදුම අවුවක් තියෙන්නේ. මාතලේ කියලාත් නැහැ ඉතින් වෙනසක්. අවුව වැඩි මේ දවස්වල. ඒ වුණාට පරිසරය ලස්සනයි. සුන්දරත්වයක් තියෙනවා. ගිහිල්ලා බලමු. Mangavane aradhana
හුලංගල ගමනේ ඔයගොල්ලෝ දැකපු නැති කෙනෙක් ඉන්නවා. ඒ තමයි ගොඩක් දෙනෙක් අඳුරනවා. සමහරව අඳුරන්නේ නැහැ. ඒ තමයි මගේ අම්මා. ඉතින් අම්මා පළවෙනි වීඩියෝ එකේ හිටියා. ඒත් පොඩි කොටසයි. අද ඉතින් වෙන්දට යාළුවොත් එක්ක එක්කන් යනවනේ හැමෝම යාළුවෝ එක්කන් යනවා. ඉතින් අම්මා කේස් එක අදිනවා එයාව එක්කන් එන්නේ නැහැ කියලා. ඒක නිසා අම්මාව එක්කන් ආවා. දැන් ඔයාට හිතෙන දේ කියන්නකෝ. කියන්නේ දැන් ඔයාගේ පුතා මෙහෙම YouTube channel එකක් කරනවා. හති. කමන්නේ. හති. මේක පටන් ගද්දි වෙන නමක් නේ දාලා තිබ්බේ. යාළුවෝ පුංචි ගමන් තමයි මෙයා යන්නේ. ඒකට ඒක පික්නික් එක. මෙයා පටන් ගද්දි පොඩි. කියන්නේ අවුරුදු 18ක් 19ක් වගේ දැන්. ඉතින් පොඩ්ඩක්. එනිසා මම කිව්වා ඔකට ගලපෙන්නේ පික්නික් පොඩ්ඩක් කියලා. ඉතින් එදා ඉඳන් අපි පුංචි ගමන් යනවා. ඒ හින්දා YouTube channel එක වෙනම දෙයක්. ජීවිතේ ඉන්න ටික කාලේ විඳලා සතුටින් ඉන්නවා. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. ඉතින් ඉස්සරහට මම තාම හුලංගලට නගින ගමන් ඉන්නේ. ඒ කියන්නේ පරිසරය හරි ලස්සනයිනේ. ඒක නිසා ගොඩක් දේවල් බලන්න තියෙනවා. ෆොටෝස් ගන්න තියෙනවා. මම ඒ ගහන ෆොටෝස් Instagram එකෙත් දානවා. ඔයගොල්ලෝ Instagram එකට ගිහිල්ලා බලන්න ලස්සන ෆොටෝස් තියෙනවා. තාම පටන් ගැනීම විතරයි. පටන් ගැනීමම සුන්දරයි. බලන්න මොනතරම් ලස්සනට මේ කඳු පේලිය පේනවද? එක යායට කඳු පන්තිය පේන්නේ. ඉතින් පටන් ගැනීම මේ වගේ නම් කඳු මුදුනට ගියහම මොන වගේ හැඟීමක් දැනේද? මොන වගේ නිදහසක් දැනේද? යමු ලහිලයියේම හුලංගල කඳු මුදුනට. හුලංගල එද්දී බයික් වල එන්න පුළුවන්. වාහනයෙන්ම ගිහින් කැම්පින් කරන්නත් පුළුවන්. හැබැයි එකම අවුල තියෙන්නේ මේ පාර. ඉතින් ඕෆ් රෝඩ් වගේ නම් යන්න පුළුවන්. හැබැයි මේ කට්ටිය බයික් මග දාලා ගිහින් තියෙනවා. ඉතින් ඒක උඩට යන්න බෑ. ඒක නිසා හොඳම දේ බයික් පහල පාක් එකේ දාලා පයින් මේ ටික ඇවිදගෙන එන්න. හරි අපූර්ව වාක්‍යයක් ගහලා තියෙනවා ඉංග්‍රීසි වලින් save nature for future. there are rhyming words. බලන්න rhyming words වලින් උනත් දෙන්න පුළුවන් පණිවිඩය ලස්සනට දීලා තියෙනවා nature future. ඉතින් අපි අනාගතය වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ පරිසරය සුරකින්න ඕනි. මේ ටිකේ නම් තැන්න තියෙන්නේ. ඒ නිසා ලොකුම ගේමක් නැහැ. ඒ වුණාට පුදුම ලස්සනක් තියෙන්නේ බලන්න. තනිකරම තේ වත්ත තියෙන්නේ. දෙබැත්තම. මං කිව්වේ නෑ මේක අයිති වෙන්නේ සැලගම තේ වතු යායට. අපිට වෙන තවත් වතුර පාරක් හම්බුණා. කලින් එක වතුර පාරක් හම්බුණා. ඒක වීඩියෝ කරගන්න බැරි වුණා අපිට. හැබැයි දැන් මෙතනත් ලස්සන වතුර පාරක් තියෙනවා. පිරිසිදු වතුර ගලාගෙන එන්නේ. බලන්නකෝ අහන් ඉන්න සද්දේ. හුලංගල කිව්වම කන්ද විතරක් නෙමෙයි මන්නම් කියන්නේ. ඇත්තට මං හිතන් හිටියේ හුලංගල කිව්වම කන්ද විතරයි කියලා. ලස්සනක් තියෙන. නෑ මේ පාරේ බහැලා පයින් යන්න ඕනේ. පයින් යද්දි තමයි තේරෙන්නේ මොනතරම් ලස්සනක් මේ පරිසරයේ තියෙනවද කියලා. කුරුල්ලෝ කෑ ගන්න හේ අතින්. අනිත් අතින් වතුර ගලන් යනවා. ඉතින් අනිත් පැත්තෙන් තේ දළු නෙලනවා. එක ඉතින් විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. මේ වගේ ඉතින් සුන්දරත්වෙ විඳින්න වාහනයක යන්න නැතුව වාහන පාකිය දාලා පයින් මේ විදියට යන්න ඕනි. හඳුනාගිද්දි හොඳම කෑමක් තමයි චොක්ලට් කියන්නේ. හැබැයි අපි පාකේට එනකම් හිතන් හිටියේ මේ බයික් වලින් උඩට යනවා කියලා. හැබැයි අපිට එතනදී තේරුණා බයික් වලින් උඩට යන්න අමාරුයි කියලා. ඒක නිසා ඉතින් චොක්ලට් ගෙනාවේ නැහැ. බයික් වලින් උඩට යනවා කියලා හිතන් ආපු නිසා. පොල් ටොපි දිනනවා. මේකත් ඉතින් කඳුනාගෙන වෙලාවට හොඳ ශක්තියක් ලබා දෙන ආහාරයක් පැණි රහින් ඉතින්. පහලින් හුලංගල පාර දෙකකට බෙදුණා. පිසෝ පොකුණට යන එක පාරකුයි හුලංගල කඳු මුදුනට යන්න එක පාරකුයි. ඉතින් අපි මේ කඳු මුදුන පාරේ යන්නේ. අපි කඳු මුදුනට ගිහිල්ලා වෙලාවක් තිබ්බොත් පිසෝ පොකුණට යමු.
ෂෝක් වතුර ටික ෂෝක්. හිතන තරම් ලේසි නෑ, ටිකක් අමාරු හයික් එක මොනවා වුණත් පයින් යන නිසා. වාහනේ ගියත් ඊටත් වැඩිය අමාරුයි. උඩට යන්න බෑ, හරි අමාරුයි. ඒකයි. හුලංගල කැම්පින් යන අයට කැම්ප් කරන්න වෙනම කැම්ප් සයිට් තියෙනවා. ඒත් එක්කම පානීය ජලය වතුර බොන්න වෙනම තියෙනවා. බැසිකලි පාසුකම් මතන වෙනම තියෙනවා. කැම්පින් වලට අවශ්‍ය සියලුම පාසුකම් මෙතන අපිට දකින්න පුළුවන්. හුලංගල පීක් එක ඔන්න පේන මානේ ඉන්නේ. තව පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඉවසිල්ලක් නෑ යන්නකම්. ගිහිල්ලා බලමු. දැන් නම් එන්න හුලගක් තියෙනවා, හුලගත් වැඩි. තව පොඩ්ඩයි තියෙන්නේ. පේනවනේ කඳු මුදුන. එකයි ඔන්න තියෙනවා කිලෝමීටර් 100 ගණනක් ගෙවාගෙන පැය 3මාරක් 4ක් තිස්සේ හොයන් ආපු හුලංගල view point එක බලන්නකෝ. තියෙන ලස්සන එකම කඳු යායක් තියෙන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ. වචනෙන් විස්තර කරන්න බෑ. මේ ඉස්සරහින් ඔයගොල්ලන්ට පේන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. මේ හුලංගල පිහිටන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් මාතලේ දිස්ත්‍රික්කයත් අතර තියෙන මායිමේ. එහෙම නැත්නම් වයඹ පළාතත් මධ්‍යම පළාතත් අතර තියෙන මායිමේ. ඉතින් මේ මායිමේ තමයි අපි මේ ඉන්නේ. මෙතනින් එහාට පේන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුන්දරත්වය. මට දැවුණා මේ කකුල යනවා. පේනවනේ යාළුවා. මේ ඉන්දෝර දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනා. මෙහි කූඩැල්ලෝ ඉන්නවා. හරිම පරිස්සමෙන් එන්න ඕනි. මොනවා වුණත් හරි අහිංසක සතෙක්. හැබැයි ඉතින් ලේ බොන්නේ නැත්තම්. හුලංගල කඳු මුදුන මේක උනාට තව මෙතනින් උඩට තවත් යන්න පුළුවන්. ඉතින් අවරශ්මිය වැඩි. අවුව වැඩි නිසා යන්න හරි අමාරුයි. කවුරුත් ගිහිල්ලත් නැහැ. හැබැයි උදේ පාන්දරින්ම වගේ යන්න පුළුවන්. ඉතින් කැම්ප් කරන ගොඩක් අය මේ කන්දට නගිනවා. මෙතනන සුන්දරත්වයේ මෙහෙමනම් කන්ද මුදුනට නැග්ගන් පස්සේ සුන්දරත්වයේ මොන වගේ ඇතිද කියලා හිතා ගන්න පුළුවන්. ඒක නිසා මේ වෙලාවේ නගින්න අමාරුයි. අවුව වැඩි. උදේ පාන්දර එනවා නම් ඔයගොල්ලන්ට ඔය කන්ද මුදුනට නගින්න පුළුවන්. වසන්තයක් ලෙසින්
හුලංගලට ආවයින් පස්සේ කෑම්පින් සයිට් ගොඩක් අපිට දැක් ගන්න පුළුවන්. මේ තියෙන එක කෑම්පින් සයිට් එකක්. පේන ඇති ගිනිමැල එහෙම ගහලා. හැබැයි ඉතින් කාපු ඒවා දාලා ගිහිල්ලා. ඕක තමයි ප්‍රශ්නේ. හුලංගලට සමුදීලා අපි යනවා බිසෝ පොකුණ බලන්න. ඉතින් හුලංගල කියන්නේ දවසින් ඇවිල්ලා යන්න එන්න පුළුවන් තැනක්. කැම්පින් කරන්නත් පුළුවන්. අර අපි යන දවසේ පික්නික් එකක් එහෙම ඇවිල්ලා යන්න එන්න පුළුවන් වගේ තැනක් තමයි හුලංගල කියන්නේ. ඉතින් ලංකාවේ එහෙම තැන් තියෙනවා, තව සෙම්බුවත් එහෙමත් තියෙනවා. අපි දවසක යමු. මේ ඉතින් හුලංගල තියෙන ඒ view point එක බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි යන බිසෝ පොකුණ බලන්න පුළුවන්. ඊට අමතරව හුලංගල තව බලන්න පුළුවන්. බලන්න කියන්නේ කරන්න පුළුවන්. පුංචි ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න චිල්ඩ්‍රන් පාක් එකක් වෙනම හදලා තියෙනවා. ඒත් එක්කම කැම්පින් වෙනම කරන්න පුළුවන්. ෆොටෝස් ගහන්න පුළුවන්. ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ ෆොටෝස් ගහන්න සහ නිස්කලංකව ඉන්න, ඒ සුන්දරත්වය විඳින්න. ඒ හැම දෙයකම හුලංගල විවෘතයි. හැබැයි මේ දේවල් නැති කරගන්න නම් එපා. ඔයගොල්ලෝ ඇවිල්ලා අනවශ්‍ය විදියට හැසිරීලා ඒ දේවල් නැති කරගන්න එපා. ඉතින් මේ දේවල් රකිමින් විඳින්න ඕනේ. අපේ අර කවුද fly me travelගේ ටීම් එක රකිමින් විඳින්න. ඒක මාත් හරියට අගය කරනවා. ඉතින් අපි මේ දේවල් රකිමින් විඳිමු. ඔන්න අය අපි පහළට ආවා. පහළට ඇවිල්ලා බිසෝ පොකුණට යන පාරෙන් ආය හැරුණා. දැන් බිසෝ පොකුණ පැත්තට යන්නේ. කොච්චර දුර තියෙනවද කියලා හරියටම දන්නේ නැහැ බිසෝ පොකුණට. ගිහින් බලමු. මං හිතනවා ලොකු දුරක් නැහැ. පයින් යන්න පුළුවන් දුරක් තියෙන්නේ. කිලෝමීටර් 2මාරක් තියෙනවා උඩට. මේ කියන්නේ හුලංගල පීක් එකටම කිලෝමීටර් 2මාරක් තියෙනවා එන්ට්‍රන්ස් එකේ ඉඳන්. ඒ කිලෝමීටර් 2මාර ඇතුලේ බලන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. විඳින්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේකෙත් ලොකු දුරක් නැහැ. අපි ඉස්සරහට ගිහිල්ලා බිසෝ පොකුණ බලමු. මම දැන් ඉන්නේ බිසෝ පොකුණේ. බිසෝ පොකුණේ මෙන්න මේ විදිහට බැහැලා ඇවිදින්න පුළුවන්. එච්චර ගැඹුරුත් නැහැ. පේනවනේ මගේ වතුර තියෙන තැන. අනේ ඉස්සරහත් පහලින් තමයි වතුර තියෙන්නේ. කල්ලි ඉස්සරවා. මේක නිසා ඉස්සරහින් යන්න ඕනේ. ඇහෙනව නේද වතුර වල සද්ද? අහුම්කන් දීගෙන ඉන්න මොනතරම් නිස්කලංක බවක්ද දැනෙන්නේ කියලා. අද travel with picnic පොඩ්ඩා හුලංගල. ඔන්න එහෙනම් බිසෝ වැලටත් සමුදීලා හුලංගලටත් සමුදීලා අපි ආපහු ගෙදර බලා යන්නේ. ඉතින් මෙතන අම්මා ඉන්නවා. මොනවද අම්මේ ඔයාලට කියන්න ආයෙත් මං අහන්නේ මොනවද කියන්න තියෙන්නේ මගේ channel එක සම්බන්ධයෙන් මොනවද කරන්න ඕනේ මේගොල්ලන්ට කියන්නකෝ. ගෙදරට වෙලා ඉන්න නිමාඩු කාලේ නොදන්න දේවල් දැනගන්න. පික්නික් පොඩ්ඩා YouTube channel එක subscribe කරලා එක තියලා ඔයගොල්ලෝ චාරිකාවට ගිහින් ලංකාව ගැන හිතන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. මගේ Instagram එක, YouTube channel එක, ඒ වගේම TikTok එක, Facebook එක මේ තුනම බලන්න. ගිහිල්ලා subscribe කරන්න, follow කරන්න, share කරන්න. ආයෙත්
සෙට් එක.